හෙලෝ කොහොමද හැමෝට මම සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. මම ඉන්නේ ජපානයේ කනගාව ප්‍රාන්තයේ. අලුතෙන් මම හිටාවේ. අලුතෙන් ඇවිල්ලා ඉඳින්දා පොඩි ප්‍රශ්න ටිකක් වෙලා තියෙන්නේ දැන් මට මෙහෙ තියෙනවා මොකක්ද ඒකට කියන්නේ. මේ තියෙනවා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආපු ගමන් යන්න ඕනි. අපි පදිංචිය තහවුරු කරන්න. පදිංචිය තහවුරු කරන්න ගියාට පස්සේ ඒගොල්ලෝ පදිංචිය තහවුරු කරලා ඒගොල්ලෝ අපිට සතියක් වගේ යනකොට සතියක් වගේ නෙවෙයි සැලකුදු දින කාලයක් ගියාට පස්සේ ඒගොල්ලෝ අපිට එවන ලියුමක්. ඒ ලියුම අපි ඒගොල්ලන්ට අපව යවන්න ඕනි. යවුවේ නැතොත් අපේ පදිංචිය තහවුරු වෙන්නේ නැහැ. දැන් මටත් වෙලා තියෙන ඔය ප්‍රශ්නේ. ඒ කියන්නේ මගේ පදිංචිය තහවුරු කරාට මට ලියුමක් කියලා තියෙනවා මට කියවන්න දුන්නේ නැහැ. මේ දවස් ටික සැහැන්න වැඩ තිබුණා. දැන් මට ඒගොල්ලෝ මේ පොඩි නෝට් එකක් කියලා තියෙනවා මේක පුරවලා එවන්න කියලා. මම දැන් මේක පුරවන්න හදන්නේ. පුරවලා එවන්න හදන්නේ. බලමු අපි එකට පුරවමු. ෆෝම් එක නම් සම්පූර්ණ කරා. තා පොඩ්ඩක් දන්නේ නැති ටිකක් තියෙනවා බලමු අපි. තැපැල් කාන්තෝරුවට ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් අහන්න පුළුවන් වුණොත් අහලා බලමු. සමහර විට මේ වෙලාවට තැපැල් කාන්තෝරුව වහලා තියෙනොත් පෝස්ට් බොක්ස් එකට දාලා ඉන්න වෙනවා. බලමු අපි ඒකටම ගිහිල්ලා බලමු. මම ලෑස්ති වුණා යන්න. එහෙනම් අපි යම් බලන්න. ලියුම වැඩිට මොකද කරන්න කියලා.
市役所からこの紙出てきましたけど、これぐらい書いたら大丈夫ですか？英語も欲しいです。英語。ポストのところに名前ってどうなって、英語ですか？英語です。英語。そしたらそのやつもここ下に書いといてもらって。英語で私の名前。うん。あ、はい、どうぞ。これで大丈夫ですか？はい。あ、英語でね。はい、英語です。ありがとうございます。その方が。はい。じゃあこれでお預かりしますね。はい。で、タオルの郵便局出しときます。はい、お願いします。はい、お預かりします。ありがとうございます。පොඩි ගමනක් යන්න තමයි හිතාගෙන හිටියේ. යන්න වෙන්නේ මේ සීසන් එක අරන් ඇවිල්ලා නැහැ. මට දැන් ආයෙ ගෙදර යන්න වෙනවා සීසන් එකේ ඉන්න. හදිස්සියෙම ආවේ ඇපල් කන්තෝරුව වහන්න කලින් අර ලියුම දාගන්න ඕනේ හින්දා මේ කොහොම හරි සීසන් එක දාලා ඇවිල්ලා දැන් ආයෙ ගෙදරට යනවා සීසන් එක ගේන්න. සීසන් එක අරගෙන යන්න තියෙනවා. මෙහෙ මම සිම් එක ගත්ත ෂොප් එකට. මොකද මගේ සිම් එකේ මම එක මාසයක් ගෙවලා නැහැ කියලා මට ඉන්වොයිස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකට පොඩ්ඩක් ගිහින් කතා කරන්න ඕනේ. ඇයි කියලා මම ගෙව්වා මතක විදිහට. බලමු ගෙවල් නැත්නම් ඒවල ගෙවල එනවා. ඒකට යන්න ඕනේ. මොකද අද නිවාඩු දවසේ ඒකට ගියේ නැත්නම් ආයේ ටික දවසකට නිවාඩු නැති හින්දා චුට්ට අමාරුයි. කපලා ගියොත් එහෙම මොකක් කරගන්න වෙන්නේ. ඒ හින්දා මම මෙහා යනවා ගෙදරට මේ සීසන් එක කරා යන්න. වීඩියෝ කරන්න බැරුණා. ආයෙ ගියා සිම් එකේ වැඩේට ගිහිල්ලා වැඩේත් කරගෙන දැන් මේ ගෙදර යනවා. වීඩියෝ කරගන්න බැරි වුණා. බැටරි පොඩ්ඩක් තිබුණ නැති හින්දා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.